අයිබෝන් හැමෝටම ඔන්න ඉතින් 2026 T20 ලෝකුස්ලානේ උණුසුම් වටය එහෙමත් නැත්තම් සුපර් 8 වටය දැන් ආරම්භ වෙන්නයි යන්නේ. ඉතින් මේ තීරණාත්මක තරග ටික ලංකාවේ ඉඳන් බලන්න පුළුවන් නිවැරදි ක්‍රම ටික අද මම ඔයාලට කියනවා. විශේෂයෙන්ම වීඩියෝ එකේ අන්තිම හරයේදී මම කියනවා ෆෝන් එකෙන් බලන අයට තියෙන ලොකු වාසියක් සහ සතයක්වත් වියදම් නැතිව ටීවී එකෙන් මැච් එක බලන්නේ කොහොමද කියලා. ඒ නිසා වීඩියෝ එක මැද හරියකදී මම ඒ රහස කියනවා. අනිවාර්යෙන්ම වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. හරි, මුලින්ම අපි බලමු ගෙදර ටීවී එකෙන් බලන අයට තියෙන channel අංක මොනවද කියලා. ඩයලොග් ටීවී පාවිච්චි කරන කෙනෙක් නම් ස්ටාර් ස්පෝට් 1 channel එක අංක 68 හෝ ස්ටාර් ස්පෝට් 2 channel අංක 69 හරහා තරඟ නරඹන්න පුළුවන්. ඒ වගේම HD quality නරඹනවා නම් channel අංක 120 ටියුන් කරගන්න. පියෝ ටීවී පාවිච්චි කරන කෙනෙක් නම් ස්ටාර් ස්පෝට් 1 channel එක අංක 38න් සහ ස්ටාර් ස්පෝට් අංක 2 channel 39 ටියුන් කරගන්න. සක්‍රිය කරගන්න විදිහ මේ channel වලගේ පැකේජ් එකේ නැත්තම් SMS එකක් මගින් දවසට අදාළ ගාස්තුව ගෙවලා payday TV ක්‍රමයට මේක ලේසියෙන් ඇක්ටිව් කරගන්න පුළුවන්. ඔන්න දැන් මම කියන්න යන්නේ සල්ලි ගෙවන්න බැරි හෝ නොමිලේ බලන්න කැමති අයට තියෙන හොඳම විදිහ ගැන. මෙව 2026 ලෝකුස්ලානේ දේශීය විකාශය අයිති කරගෙන තියෙන්නේ සුප්‍රීම් TV ආයතනය. ඉතින් ඔයාලට කිසි මාසික ගාස්තුවක් ගෙවන්නේ නැතුව සාමාන්‍ය ඇන්ටනාවකින් සුප්‍රීම් TV channel එක සසර කරගෙන මේ සුපිරි අටවටය සජීවීව බලන්න පුළුවන්. දැන් මම කියන්නේ අර මුලින්ම කිව්ව රහස ෆෝන් එකෙන් බලන අයට තියෙන ලාභම ක්‍රමය. ඔයාලා ළඟ ඩයලොග් පේ ඇප් එක තියෙනවා නම් ඒ හරහා රුපියල් 278ක් රීලෝඩ් කරලා මේ තරඟාවලිය සජීවීව බලන්න පුළුවන්. ඉතින් ඩයලොග් පාවිච්චි කරන අයට තියෙන ලොකුම වාසිය තමයි මේ. ඉතින් සුපිරියට වටේ මැච් බලන්න ඔයාලා ලෑස්ති මොන ක්‍රමයෙන්ද? සුප්‍රීම් TV එකෙන්ද නැත්නම් ඩයලොග් පේ ඇප් එකෙන්ද? පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපේ කොල්ලෝ මේ පාර ලෝකුස්ලාන ලංකාවට ගියේ කියලා හිතන අය මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා සුපුන් විත් ක්‍රිකට් සබ්ස්ක්‍රයිබ් කරලා ඒත් එහා පැත්තේ තියෙන බෙල් සලකුණ ඕල් දාලා තියාගන්න. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. ඔබට ජයග්‍රාහී දවසක් වේවා.